ඔන්න අද කතාවේ ඉන්නවා හේලි කියලා අක්ක කෙනෙකුයි මේලි කියලා නංගි කෙනෙකුයි. එයාලට තව හොඳ යාළුවෙක් හිටියා ජෝන් කියලා. හෙලි ගැන කිව්වොත් අදහස් ගොඩක් තියෙන දියුණු වෙන්න හදන පොඩි ව්‍යාපාරිකාවක්. මේලි කියන්නේ කෑම වලට ගොඩාක් ආස කෑමුළු ලෝකෙම වෙච්ච නංගි කෙනෙක්. ජෝන් කියන්නේ මැෂින් හදන්න දන්න මැකෑනික් කෙනෙක්. එයා හදන ගොඩක් මැෂින් හැබැයි වැරදෙනවා. කතාව ජෝන් ඔහම ඉන්නද කල්පනාව අපි මොකක් හරි පටන් ගමුකෝ අපිටම කෙල බිස්නස් එකක්. ඒක නම් හොඳ අදහසක්. ඒත් අපි මොකද්ද කරන්නේ? අපි කේක් බිස්නස් එකක් පටන් ගත්තොත් ඒක හොඳ අදහසක්. ඔයා ඕඩර්ස් ගන්නකෝ. මම ඔයාට ලේසි වෙන්න හොඳ මැෂින් එකක් හදලා දෙන්න. එතකොට ඔයාට මහන්සියක් නෑනේ. මට ඇහුණා ජෝන් එක කතා වෙනවා අලුත් බිස්නස් එකක් ගැන. ඔව් මං කතා වුණේ ජෝන් එක කේක් බිස්නස් එකක් ගැන. ඔයාට ඒක ඇහුණද? මාත් ඔයාලට උදව් කරන්නම්. ඔයාලා හදන කේක් වල රස බලලා මට ඔයාලට අඩුපාඩු කියන්න පුළුවන් නේ. අනේ අනේ ඔය පාර කේක් ඔක්කොම කන්නද යන්නේ? නෑ මං රස බලනවා විතරයි. ජෝන් ඔයා මැෂින් එක හදලා ඉවරයිද? ඔව් මම හැදුවා. එහෙනම් අපි කේක් එකක් හදලා බලමුද? ඔව් හදමු. කේක් එකට ඕන අමුද්‍රව්‍ය ටික දාන්නකෝ. මම මැෂින් එක ඕන් කරන්න. හරි මං දැම්ම ජෝන්. ඔන්න මං ඕන් කරනවා 1යි 2යි 3යි. මැෂින් එක අනතුරු ඇඟෙව්වා. මැෂින් එක කැඩුණා. කේක් වෙනුවට සබන් එළියට ආවා. අයියෝ. ඔයාගේ කේක් එක නම් කන්න බැරි වුණා. හැබැයි නාන්න නම් පුළුවන් වුණා. ජෝන් අපිට සල්ලි ගන්න බැරි වුණා. හැබැයි හිනාව ගන්න පුළුවන් වුණා. ඒකනේ අපේ ලොකුම ආදායම. සතුටින් සමගියෙන් ඉන්න එක. එන්න දැන් අපි අස් කරමු. ඔක්කොම විනාශ වුණානේ. එහෙනම් අද කතාව අවසන්. කේක් වෙනුවට සබන් ඇවිල්ලා. අර කොහෙද යන්නේ? සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් ලයික් එකකුත් දාන්න. ගිහින් යන්න.